මම මේ ආපහු අවුරුදු 8කට කලින් වල දාපු මගේ තාත්තගේ මිනිහ මේ ගොඩ ගන්න. ඔයගලන්ට මේ කතාව කියලා දෙන්න. මං කල්පනා කරා කසාද බැඳලා දරුවෝ හදලා ඉගෙනගෙන ගෙවල් දොරවල් හදලා අවසානෙට මැරිලා යන්න වෙනවා නම් මොකක් හරි අවුලක් තියෙනවා මේක. මොකක්ද කියලා මන් දන්නේ නැහැ. මොකක් හරි අවුලක් තියෙනවා. අපි බෞද්ධනේ. එනිසා පන්සලට ගිහිල්ලා පිනක් දහමක් කරන්න විතරයි දන්නේ. පුරුද්දට වගේ. එහා පැත්තේ තිබ්බ බෞද්ධයකට ගියා. බෞද්ධ නාලිකාවට. ගිහිල්ලා රත්තරන් බඩු ටිකක් තිබ්බා හදපු එකෙන්. ධාතු මන්දිරය හදන නිසා ලොකු හාමුදුරුවෝ ගැතරේ රත්තරන් බඩු ටික පූජා කරනකොට ලොකු හාමුදුරුවෝ මූණ දිහා බැලුවා. බලලෙව්වේ ඇයි? ලොකු හාමුදුරුවනේ තාත්තා මැරුණා. දන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. පුළුවන් නම් පින් ටිකක් දෙන්නකෝ. يعني පුළුවන් නම් පින් ටිකක් දෙන්න කියලා කිව්වා. ලොකු සාමින්හන්සේ මාගේ මූණ දිහා බලලා එහෙනම් පුතා ගිහලා රසුඩියේ බණක් කරනවා බණි කාලේ ඉඳන්. ඉතින් මාත් ඔහේ ගියා. මොකද වෙන්නේ යන්න තැනකුත් නෑ. ආයි ගියොත් සෝනට ඊට වඩා හොඳයි මේක ඇතුළට යනවා කියලා මම ගියා. යනකොට එදා ඒ බණ කියපු හාමුදුරුවෝ මරණය පිළිබඳව බණ කියනවා. ස්වාමීන් වහන්සේ කියපුවා මගේ ඔළුවට වැදුනා නෙමෙයි ඒක ඒ බණ එක මටම කියපු බණක්. තාත්තලා මැරෙනවාමයි ඔහොම කිව්වේ. අම්මලා මැරෙනවාමයි ඒවට අඬ දොඩ කාලේ කන්න එපා. තාත්තලා අම්මලා විතරක් මැරෙන්නේ උඹලත් මැරෙනවා. ඒ නිසා උඹලා කරන්න ඕනේ තාත්තලාගේ අම්මලාගේ සෝන් බදාගෙන අඬන එක නෙමෙයි. මේ මරණය කියන එකට පිළිතුරක් හොයාගන්න එක. නිකන් නාස්ති වෙන්න එපා. කසාද බැඳලා දරුවෝ හදලා ගිහි ජීවිතේ නාස්ති කරගෙන ඉඳලා අවසානයේදී මැරිලා සංසාරයට යන්න වුණාම කවුරුත් නෑ සසරේ. අපිට පුළුවන් පින් ටිකක් දෙන්න විතරයි. හැබැයි අපි දන්නේ නෑ කොහිටද ගියේ කියලා. දැන් මේ ඔක්කොම මේ හාදුරු මන්ට කියන. එදා ඒ බණේ කහලා ස්ටුඩියෝ එකෙන් එළියට ආවේ මම මේ අස්තීර ජීවිතයට පිළියමක් හොයා ගන්නවා. ඒ වෙනුවෙන් ගිහි ජීවිතය අතාරිනවා කියලා හිතාගෙන. අම්මට ගිහිල්ලා කියලා අම්මේ එකපාරට මහාන වෙන්න ඕනේ කිව්වේ නෑ. කිව්වනම් එහම හා කියන්නේ නෑ. අම්මේ මේ ගිහි ජීවිතේ වැඩක් නෑ නේද? අම්මාන මොකද? අවන මොකද එහෙම කියන්නේ? ඔය නෑ ඉතින් දැන් බලන්නකො අපේ තාත්තත් හරි අම්බ කළා දරුවෝ හදලා මැරිලා ගියානේ. අම්මා ඒක නම් එහෙම තමයි. ඊට පස්සේ මම මේ එතකොට අම්මා කියන්නේ මටත් ඔය වගේම කසාද බැඳලා දරුවෝ හදලා නිකන් තාත්තා වගේම මැරිලා යන්නද ඒකටද අපි ඉපදුනේ. අනේ මේ උඹව මගෙන් අහන්න එපා. එහෙනම් ඔබ ගිහලා මහාන වෙයන් කිව්වා. මාස දෙකෙන් හිටපු ජොබ් එකෙන් අයින් වෙලා ගිහිල්ලා ආරණ්‍යක නැවතුණා. 2015 අප්‍රේල් 25 මහාන වුණා. 2016 උපසම්පදා වුණා. දැන් 2023ක් මං සාසනෙට අවුරුදු 8ක්. රයිට්. මම මේ කතාව කිව්වේ ඔයගොල්ලෝ ලොකු පාඩමක් කියලා දෙන්න. ඇත්තටම බණ කියන්න ඕනේ නැහැ. ඔයගලන්ට ඕන නම් මේ කතාවෙන් ඉගෙන ගන්න දේවල් සෑහෙන්න. ඇත්තටම බණ කියන්න ඕනේ නැහැ. ඔයගලන්ට ඕන නම් මේ කතාවෙන් ඉගෙන ගන්න දේවල් සෑහෙන්න. එදා මම ගත්ත ඒ තීරණය ඔබ කියන්න බලන්න. හරිද වැරදිද? right. මං අහනවා අම්මේ මට දැන් නම් මේකයි මාමාරුයි වගේ මම ගිහි වෙන්නද? මට හිතෙනවා කසාද බැඳලා හොඳට ඉන්න පුළුවන් කියලා මම ඕගොල්ලන්ගෙන් අහනවා. ඕගොල්ලෝ මට මොකද දෙන උපදේශය? එපා. right. ඇයි ඔයගොල්ලෝ ඉරිසියයිද මම හොඳට ජීවත් වෙයි කියලා? එහෙනම් ඇයි? නෑ හාමුදුරුවනේ ඇත්තටම ඔබ වහන්සේලා කලින් කියපු කතාව වගේ මේ ජීවිතේ හරිම නිරර්ථකයි නේ. නිස්සාරයි නේ. ඔබ වහන්සේ ගිය ගමන තමයි හරි. මම ඕක දන්නවා. ඇයි ඕක ඔබේ දරුවන්ට කියලා මොකද? මේ පොඩ්ඩන්ට ඕක කියලා දුන්න. පන්න දාගෙන උගන්න. නිස්සාර ජීවිතයකට ලොකු වෙලා කසාද බඳින්න ඉලක්ක හදලා දෙන්න. නිස්සාර ජීවිතයකට ඔබේ දරුවට ඔබ මේක කියලා දුන්නද? නැත්තම් මතක තියාගන්න. මගේ තාත්තට බුද්ධෝත්පාද කාලයේ පරාද වෙලා මැරෙන්න වුණාමයි. අවිවාදයක් නෑ. බුද්ධ ශාසනය කියන කවුරුදු 57ක් ඉඳලා ඒ කියන්නේ හොඳ මිනිස්සු. හැබැයි ධර්මය අවබෝධ කරේ නැහැ කියන්න මම දන්නවා. ඔබ
ඔබත් කවදා හරි දවසක පරාජිතෙක් වගේ මේ මනුෂ්‍යාත්මෙන් සමුගන්න දවස වැඩි ඈතක නෙමෙයි. සොහනක වල දාලා සොහනක පුච්චල දාලා එන දවස වැඩි ඈතක නෙමෙයි. පිටුනේ ඔය රේස් එක ඕනවට වඩා හයියෙන් දුවන්න එපා. ඕකේ කෙලවර තියෙන්නේ මරණය. ෂුවර් නැත්තම් දුවලා බලන්න. මම මගේ තාත්තගේ මිනිහ අත් දෙකෙන් බලලලා දාලා ඇවිල්ලා මේ කතාව කියන්නේ. නිකන් මේ හීනෙන් බය වෙලා ඇවිල්ලා කියනවා නෙමෙයි. සොහොන අස්සේ මාස ගානක් ඉඳලා මේ කතාව ඔබට කියන්නේ පින්වත්නි විශ්වාස කරන්න මගේ වචනය. මේ ජීවිතේ කෙලවර තියෙන්නේ මරණය. ඕකට වැඩි ආදරය කරන්න රැක බලා ගන්න යන්න එපා. ඕකත් එක්ක ඕනෝට වඩා හුරතල් වෙන්න යන්න එපා. කොච්චර හුරතල් වුණත් කෙලවර එක්ක වල දානවා එක්ක පුච්චනවා. ඒ දෙකෙන් මෙහා පින්වත්නි අපි ඔගොල්ලෝ හිතන්නේ අපි මේ ජීවිතේ ජීවත් වෙලා කවදරි දවසක අපි දිනයි කියලාද? කැට තියලා කියනවා කියන්නේ. කැට තියලා කියන්නේ ඔබ BMW එකක ගියත් Benz එකක ගියත් Prado එකක ගියත් දොස්තර කෙනෙක් වුණත් ඉංජිනේර කෙනෙක් වුණත් ජීවිතයේ අවසානයේ දිනන මිනිස්සු නෑ. ජීවිතයේ අවසානයේ තියෙන්නේ මරණයෙන් පරදින මිනිස්සු. ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා අතෑරලා දාලා සිද්ධාර්ථ කාලේ යසෝදරාව ප්‍රජාපතියව සුද්ධෝදනව අතෑරලා දාලා එදවස උපන් රාහුලව අතෑරලා දාලා ගිහි ජීවිතය අතෑරලා දාලා ගියේ සක්විති රජකම උරුම වෙලා තියෙද්දී දිනන්න පුළුවන් නම් උන්වහන්සේ යයිද? ආද වෙන්න වෙනවා. ගිහිල්ලා බලන්න මාව මතක් වෙයි ආපහු සංසාරේ. මේක මිස් වෙලා ගිහිල්ලා පින්වත්නි ප්‍රේතාත්ම භාවයක් ලැබුවොත් කල්ප ගානකට බොන්න වතුර ටිකක්වත් ලැබෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. මේක මිස් වෙලා ගිහිල්ලා තිරිසන්නාත්ම භාවයක් ලැබුණොත් ටැප් එකක් අරගෙන වතුර බොන්නවත් ඔබට හැකියාව නැති වෙනවා කියලා මතක තියාගන්න. හරක්ට බල්ලොන්ට උයාගෙන කන්න බෑ. අපිට බඩගින්නේ නම් උයාගෙන කන්න පුළුවන්. උයාගෙන කන්න බැරි විසික් කරන දේවල් කන්න වෙන ජීවිතයක් ලැබෙනවා කියලා මතක තියාගන්න. සර්පයෙක් නයෙක් පොළඟෙක් වුණොත් ගෙම්බෙක් කටුස්සෙක් හූනෙක් හොයාගෙන කිලෝමීටර් ගණන් බඩගගා යන්න වෙනවා කියන එක මතක තියාගන්න. ඒ යන අතරමඟ මිනිස්සුන්ට ලැබුණොත් සමහරක් වෙලාවට පොළු වලින් ගහලා මරනවා. සමහරක් වෙලාවට ලාඹු තෙල් ගහනවා. එහෙම සසරක් ඔබට යන්න තියෙන්නේ. තව ටික කාලෙකින් කණ්ඩ හූනෙක් හොයාගන්න නැතුව කිලෝමීටර් ගාණක් බඩ ගන්න වෙන ආත්ම භාවයක් ලැබීමේ සම්භාවිතාවය වැඩි. ප්‍රේත ආත්මකට වැටුනොත් ගංගානම් නදිය ගාවට හෘදයෙන් ගියත් පහක් වෙනකොට ගංගානම් නදියේ වතුර හිඳෙනවා කියන ඇතම් ප්‍රේතයන්ගේ කර්ම විපාක වලට අනුරූපීව ඔය ඔක්කොමත් හරි ගිහිල්ලා සතර පායේ අපා මහා අවීචයට වැටුණා. තිබහයි කියනකොට කටට දාන්නේ ලෝදිය. බඩගිනි කියනකොට කටට දාන්නේ අඟුරු ගිනියම් වෙච්ච. ආත්ම භාවයන් සුඛෝපභෝගී නෑ. ආයි මනුස්සාත්ම භාවයක් ලැබුවත් මගේ රත්තරන් පින්වත්නි බුද්ධෝත්පාද කාලේ අද නම් අපිට බුද්ධෝත්පාද කාලේ තියෙනවා මගේ තාත්තගේ මිනිහ වල දාන්නට අම්මගේ මිනිහ මට අඬන්න නැතුව වල දාන්න පුළුවන් අක්කලගේ මිනිහ මට අඬන්න නැතුව වල දාන්න පුළුවන් නැත්තම් මේකේ කී දෙනෙක් මරුණාම අඬන්නද තව ඕගලන්ට මේවා පටන් ගත්තේ නැහැ තාම මේ පන්දම් පානිය විතරයි හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට තව ටික කාලෙකින් පිළිකාවක් හැදිලා පිළිකා රෝහලට බඩ ගන්න උනාම බලන්න මූණෙන් භාගයක් දිය වෙලා උගුරෙන් භාගයක් දිය වෙලා කන්න බොන්න බැරුව නහයට බට දාන දවස වැඩි ඈතක නෙමෙයි ඔය පිඟුතුල්ලට මුත්‍රා කරන්න නැකටලා යන්න බැරුව මුත්‍රා මාර්ගයට බටයක් දාලා බෑග් එකක් එල්ලන දවස වැඩි ඈතක නෙමෙයි ඔය පිඟුතුල්ලට වැසිකිලි කරගන්න මල මුත්‍රා කරගන්න බාත්රූම් එකකට යන්න බැරිව එගේම මල මුත්‍රා පහ වෙන වැසිකිලි පහ වෙන වැසිකිලිය සිද්ධ වෙන ඇඳම වැසිකිලිය වෙන ඇඳම නිවහන වෙන දවස වැඩි ඈතක නෙමෙයි ඔය පිඟුතුල්ලට දුවලා බලන්න මම මේ කියන්නේ බොරුද කියලා පින්වත්නි පිළිකාර වලට මම ගිහිල්ලා තියෙනවා වකුගඩු ආට්ටු වලට ගිහිල්ලා තියෙනවා මුත්‍රා ආට්ටු වලට ගිහිල්ලා තියෙනවා ICU දැකලා තියෙනවා පනාදින ලෙඩ්ඩු දැකලා තියෙනවා මේ වෙලාවේ බයිපාස් එකක් කරන්න මිනිස්සු පොලිමේ ඉන්නවා අවුරුදු 4ක් හැම තැනම ලෙඩ්ඩු සමහරු වකුගඩු හිඟා කනවා සමහරු අක්මාරෝහලේ අක්මාබද්ධ කිරීමේ සංගමයේ ගාව අක්මා හොයනවා සමහරුන්ට ලියුකේමියාව සතියෙන් මාසෙන් ලේ මාරු කරන්න ඕනේ ඒ ඇස්සේ සමහරු මදුරුවෝ කාලා මැරෙනවා සමහරු මදුරුවෝ කාලා ස්පිරිතාලේ ඇඩ්මිට් වෙලා ඇඳ යටට වෙලා ඉන්නවා ජීවිතේ ලස්සන නැහැ අද බනහලේ යන ගමන් හරියට ටිපර් එකක් ඇවිල්ලා කකුලක් යට කරගෙන ගියොත් ඔය කකුලට ඇන්ටනාවක් දාලා තමයි ඊළඟ ජීවිත කාලෙක ජීවත් වෙන්න වෙන්නේ පැරලයිස් වෙලා ඇඟෙන් භාගයක් පණ නැති වුණොත් අංශ භාගය හැදුනොත් ආපහු කතන්දර නෑ කියන්න කන්න කට ඇරගන්න බැරි දවස වැඩි ඈතක නෙමෙයි ගිහිල්ලා බලන්න
ගිහිල්ලා බලන්නකෝ. මේක මේ හෙන සුකෝපභෝගී උඩ පැනලා වෙසක් දවසට මන් දන්නේ ඔය පිංගුතුල බල්බ් දාගෙන කොහොමද නටන්නේ කියලා. මන් දන්නේ ඔය පිංගුතුල පොසොන් දවසට ඩීමෝ බට්ටෙක්ගේ පිටිපස්සේ නැගලා කොහොමද උඩ පැන පැන සින්දු කී පොසොන් බලන්න යන්නේ කියලා. මම දන්නේ නැහැ වෙසක් දවසට ඔය පිංගුතුල කොහොමද ඔච්චර ජොලියෙන් ඉන්නේ කියලා කෙටියෙන්ම කියනවනම්. පැත්තකට ගිහිල්ලා බුදුන් වහන්සේගේ ඉපදීම බුදු වීම පරිනිර්වාණය කල්පනා කරලා හරි සංවේගයට පත් වෙන්න පුළුවන් දවසේ මගේ පිංගුතුල ඔක්කොම එකතු වෙලා කට්ටියක් තොරන් බඳිනවා කට්ටියක් ඒක බලන්න යනවා. ඒක විරුදු කියන කෙනා විහිළුවෙන් විරුදු කියනවා අනේ අපි හැමෝම ගිහලා සාදු කියලා එනවා. ලස්සට වෙසක් තිබ්බා. සමහරු දන්සල් වල පොලිමේ වෙසක් කියන්නේ ෆන්ක්ෂන් එකක් නෙමෙයි. වෙසක් කියන්නේ අපිට කල්පනා කරන්න දෙයක්. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු දවස් අපේ තාත්තා මැරිච්ච දවසක අපි තොරන් ගහනවා. අපි ජීවිතේ කල්පනා කරනවා මේ කනත්තට ගිහින් ලිටිබන්දමක් හරි ගහනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු දවසේ අපි උඩ පැන පැන සින්දු කියනවා. මොකටද? කවද්ද මේව නිවැරදි කරන්නේ? උඩ පැන පැන සින්දු කියලා මලගයක් වුණාම වැල ඉන්න වගේ අඬනවා. කවද්ද මේ යථාර්ථය තේරුම් ගන්න? පින්වත් ජීවිත සෙල්ලම ලස්සන නෑ. දුවන්න එපා. ඔබට තේරෙනවද ඇයි ධම්මවිජය ස්වාමීන් වහන්සේලා කොණ්ඩේ කපලා මේ සිවුරක් පොරවගෙන මහණුනේ කියන්නේ? ඔය ජීවිතේ වැඩක් නෑ මගේ රත්තරන් පින්වන්දි ඕකට ආස කරන කතාරින්න. ඔබේ මේ ඇහැ ලැබිලා තියෙන රූප බලන්නම විතරක් නෙවෙයි. ඔබ හිතන්න එපා අපිට ඇහැ ලැබිලා තියෙන්නේ මොකටද? රූප බලන්න. කන ලැබිලා තියෙන්නේ සද්ධාන්න නෑ ඇහැ ලැබුණේ පෙර කර්මයක විපාකයක් විදියට. කන ලැබුණේ පෙර කර්මයක විපාකයක් විදියට. දැන් මේ විපාකෙන් ආයි ලෝක ආස්වාදයක. නඩේ පිටුල ගිහිල්ලා බලන්නකො මම මේ කියනවට. ගිහිල්ලා වකුගඩු ආට්ටුවක ඇඩ්මිට් වුණාම මුත්‍රා මාර්ගයේ ගලක් හිර වෙච්ච දවසට මුත්‍රා කරනකොට කන දැවිල්ල වෙන්න මුත්‍රා පිට වෙනකොට සැරට පිටුලට ආපහු මාව මතක්. හරි. මාළු මඩමක තනියෙන් උඩ බලාගෙන ඉන්න වෙච්ච දවසක දරුවෝ තාම ඔය පිටුලට නැගිටලා එන්න පුළුවන් නේ. එක දවසක් එනවා මේ ඔය කකුල් දෙක මේ මෙන්න මේ ලයිට් එක ගහලා තියෙන බටේ තරම් කෙට් වෙන දවසක්. දාට බාත්රූම් එකට නැගිටලා යන්න බෑ. අපේ ඇඟේ පහ වෙන අසුචි මල මුත්‍රා ටික දරුවෝ 100% සුද්ධ කරන්නේ නෑ අම්මේ. අපිට අන්තිම කාලේ එන්න වෙන්නේ මුත්‍රා ගඳ වෙච්ච මෙට්ටේ උඩ. අපිට අන්තිම කාලේ ඉන්න වෙන්නේ අසුචි හරියට හේදිච්ච නැති ඇඟක් උඩ. අපිට අන්තිම කාලේ ඉන්න වෙන්නේ බෙහෙත් සැර බල බල ක්ලිනික් පොත බල බල. ජීවිතේ ලස්සන නෑ අම්මේ. මේ පොඩි දරුවෝ ටික ඔක්කොම එකතු කරලා ඕගොල්ලෝ ජීවිතයට තල්ලු කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ ළමයින් ඕගොල්ලෝ මේකෙන් ඈතර කරවන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද පුතේ? මේ ජීවිතේ ඉච්චර ලොකු ලස්සන එකක් නෙමෙයි. ඕගොල්ලෝ මේ ඉපදුනේ බුද්ධෝත්පාද කාලේ. ඒ නිසා මගේ පුතේ ජීවත් වෙන්න ඉගෙන ගන්න හම්බ කරගන්න කමක් නැහැ. හැබැයි එක දවසක අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. සියල්ල හැරදා යා යුතුමයි. එක දවසක යන්න වෙනවාමයි කියන එක මේ දරුවන්ට කියලා දෙන්න. දරුවන්ට කියලා දෙන්න. ඔය පිටුලත් රේස් දුන්නා.